කොහොමද ඔයාලට ලකී ශාම්ස් බයි චතු YouTube channel එකට ඔයාව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරන් කාලෙකට පස්සේ මම ආවා. ඉතින් කාලෙකට පස්සේ ආවට කමක් නැහැ. ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් තමයි මම ඉඳලා හිටලා අරගෙන එන්නේ. ඉතින් ගොඩාක් ගෑනු ළමයින්ගේ ආසම මාතෘකාවක් ගැන තමයි අද මම කතා කරන්න හදන්නේ. ලිප්ස්ටික් ගැන. ඉතින් ඔයාත් ලිප්ස්ටික් ලවර් කෙනෙක් නම් ලස්සන ලිප්ස්ටික් කලර්ස් වලට ආසයි නම් ලිප්ස්ටික් ගැන ගොඩක් උනන්දුයි නම් මේ වීඩියෝ එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න. ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි හරියට තාම ලිප්ස්ටික් එකක් ඔයාට හම්බුනේ නැත්තම් ඔයා අර හිතන ලිප් කලර් එක ඒ විදිහට මේ එක්සැක්ට් කලර් එකම තාම ආවේ නැත්තම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාට තේරෙයි කොහොමද ඔයා ආස කලර් එක ඔයා අර තව කෙනෙක්ගේ දිහාත් බැලුවහම දැන් සමහරක් වෙලාවට අපි අඳුරන කෙනෙක් හරි පාර යන කෙනෙක් හරි කවුරු හරි ලස්සන ලිප්ස්ටික් එකක් ගාගෙන යනවා. අඳුරන කෙනෙක් නම් අපිට අහන්න පුළුවන් අනේ මොකද්ද මේ කලර් එක මොකද්ද වර්ගය එහෙම කියලා අහලා අපිට ඒක ගන්න පුළුවන්. හරිද? එහෙම ගන්න අවස්ථාවේදී වුණත් සමහරක් වෙලාවට එයා ගාපු පාට නෙවෙයි අපි ගෑවහම එන්නේ. ඇයි එහෙම වෙන්නේ? එතකොට හිතනවා මෙයා ජෙලස් එකට මට ওই කලර් එක කිව්වේ නැද්ද දන්නේ නැහැ කියලා නේද? නෑ එහෙම නෙවෙයි. එයා ඒ කලර් එක කියලා තියෙනවා. හැබැයි ඒක ඔයාට ගෑවහම ඒ එන්නේ එයා ගාපු කලර් එක නෙවෙයි. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා නේ ඔයාගේ ලිප්ස් වලට ගෑවහම එන කලර් එක නෙවෙයි මට තියෙන්නේ. මං ආස ඔයාගේ ලිප්ස් වල තියෙන කලර් එකට. ඒ උනාට මට එන්නේ වෙනම කලර් එකක්. ඒකට මොකක්ද කරන්නේ? ගෑනු ළමයිවට මැසේජ් කරලා සමහරක් වෙලාවට මම මොකක් හරි ලිප්ස්ටික් එකක් ගාගෙන ඉන්නකොට අහනවා අක්කි මොකක්ද ඒ කලර් එක කියලා. ඉතින් මම යවනවනේ. යවුවට පස්සේ ආයි මට මැසේජ් එකක් එනවා නේ අක්කි ඔයා ගාපු පාට නෙවෙයිනේ ඒක වෙනස් නේ එහෙම කියලා. හරිද? ඉතින් එන්න ඒකට හේතුව මම අද ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි ලිප්ස්ටික් එකක කලර් එකක් ගත්තාම ඒ කලර් එකේ තව කෙනෙක් ගාලා ඉද්දි තියෙන කලර් එක හරි එහෙම නැත්නම් ලිප්ස්ටික් එක අපි හිතමු ඇරලා බලද්දී මේ දැන් ලිප්ස්ටික් බුලට් එකක් ගත්තොත් ඒක ඇරලා බැලුවාම ඒ තියෙන කලර් එකම නෙවෙයි අපේ ලිප්ස් වලට ගෑවහම එන්නේ. ඒකට හේතු ටිකක් තියෙනවා. හරිද? පළවෙනි හේතුව තමයි අපේ ලිප්ස් වල කලර් එක. අපේ ලිප්ස් වල කලර් එකත් එක්ක අපි ගාන කලර් එක එකතු වුනහම කියන්නේ මික්ස් වුනහම නෙවෙයි මම කියන්නේ ඒකට යටින් තව කලර් එකක් නේ අපේ ලිප්ස් කලර් එක. ඒකත් එක්ක උඩට එන කලර් එක එකතු වුනහම ඒකෙන් පේන කලර් එක එකිනෙකාට වෙනස්. අපි හිතමු ඩාර්ක් ලිප්ස් දෙකක් තියෙන කෙනෙක් කලර් එකක් ගෑවහමයි ලයිට් ලිප්ස් දෙකක් තියෙන ලයිට් පින්කිෂ් ලිප්ස් දෙකක් තියෙන කෙනෙක් ඒ කලර් එකම ගෑවහමයි ඒක කලර්ස් දෙකක් වෙන්නේ. එතකොට සමහරක් විට ඔයා ෆෙයා කෙනෙක් නම් ඒ කියන්නේ ලයිට් ස්කින් කලර් එකක් තියෙන කෙනෙක් නම් ඔයා ආස වෙන්න පුළුවන් සමහරක් විට අර ඩාර්ක් කෙනාගේ එන කලර් එකට ඔයා ආස වෙන්න පුළුවන්. සමහරක් විට ඩාර්ක් කෙනෙක් නම් අර ලයිට් කියන්නේ ෆෙයා ස්කින් එකක් තියෙන කෙනා ගාගෙන ඉන්න පාටට වෙන්න පුළුවන් අහස. එතකොට ඔයා කොහොමද මේ කලර් එක හදාගන්නේ? කියන්නේ දැන් ෆෙයා ස්කින් එකක් තියෙන කෙනෙක් ඒ ලිප්ස්ටික් එකම ගෑවහම එයාට එන කලර් එක කොහොමද ඩාර්ක් ස්කින් එකක් තියෙන කෙනා හදාගන්නේ? ඔන්න ඕක තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඔයාලා අහලා තියෙනවනේ ලිප් කොම්බෝ. ඒ කියන්නේ ලිප්ස්ටික් කම්බිනේෂන්, කලර් කම්බිනේෂන්. අපි පාටක් හදනවා. අපිට ඕන කලර් එක අපි ලිප්ස්ටික් දෙකක් හරි තුනක් හරි ලිප් ලයිනර්ස් හරි මොනවා හරි යූස් කරලා අපිට ඕන අර එක්සැක්ට් කලර් එක අපි හදා ගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් තව කෙනෙක් ගාගෙන ඉන්න පාට ඔයාට අනේක මාර ලස්සනයි කියලා හිතනවා නම් සමහරක් විට අඳුරන්නේ නැති කෙනෙක් නම් අපිට එයාගෙන් කලර් එක අහන්න බෑනේ. එතකොට අපිට පුළුවන් එයාගේ කලර් එක බලලා අපේ ගෙදර තියෙන කලර්ස් ටිකක් නිකන් මේක අර එදා ගාපු කෙනාගේ කලර් එක මං හදන්න ඕනේ කොහොම හරි කියලා අපිට පුළුවන් කලර්ස් දෙක තුනක් මික්ස් කරලා ඒ කලර් එක ගන්න. එහෙම නැත්නම් අපි ඒකට යන කලර් එකක් අපි හිතලා අරගෙන තව කලර් එකක් එක මික්ස් කරලා එහෙම ගන්න පුළුවන්. සමහරක් විට ඒ කලර් එකම අපිට හම්බෙන්නත් පුළුවන්. හරි. ඉතින් තව දෙයක් තමයි ඔයාගේ මේකප් පවුච් එකේ ඔයා යූස් කරන්නේ නැති ඔයා ආසාවට ගත්තට ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා හිතන ලිප්ස්ටික් ටිකක් තියෙනවා නම් ඔන්න අද මේ ලිප්ස්ටික් ටික කම්බිනේෂන් කරලා බලලා ලිප් කොම්බෝ එකක් හදාගෙන ඔයාට ගන්න පුළුවන් මගෙන් අයිඩියා එක ගත්තට පස්සේ. මොකද සමහරක් ඒ කම්බිනේෂන් නොකලත් ඔයා නිකන් try කරලා බලන්න ඔයාට නොගැලපෙන ඔයාගේ ස්කින් එකට ගැලපෙන්නේ නැහැ කියලා හිතන ලිප්ස්ටික් එකකට ඊට වඩා ඩාර්ක් කලර් එකක ලිප් ලයිනර් එකක් ඇඳලා හොඳට වටේට ලිප් ලයිනර් එක ඇඳලා ඒක හැබැයි ඒක මේ වෙනමම පේන්න
අඳින්න එපා. එතකොට කැතයි. කියන්නේ නිකන් ලයින් එක පේන්න අඳින්න නැතුව එකත් එක ටිකක් මික්ස් කරලා ලස්සනට ඒ කලර් එක හදාගන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් අය ලිප් ලයිනර්ස් යූස් කරන්නේ නැහැ ඒක වැරදි. ලිප් ලයිනර් එකකින් තමයි අපේ ලිප් එකයි අපේ ස්කින් එකයි කියන්නේ අපේ මූණ මේ හැමයි අපේ ලිප් එකයි අතර ගැළපීම ඇති කරන්නේ. නැත්තම් ඒක නිකන් වෙනම දෙකක් වගේ පේනවා. ලිප්ස්ටික් එකක් ගෑවහම ඒක වෙනම දෙකක් වගේ පේන්න ගන්නවා. හැබැයි ලිප් ලයිනර් එකෙන් පුළුවන් මේ දෙක අතර අර තියෙන වෙනස් බව කෙනෙක් එකපාරට අපිව දැක්කහම අර නිකන් අනිත් අර ලිප්ස් දෙක වෙනම පේන්නේ නිකන් කලර් එක ගාලා එන්නේ ගතිය නැති කරන්න පුළුවන් ලිප් ලයිනර් එකකට. ඒ නිසා අනිවාර්යෙන් ලිප් ලයිනර් එකක් යූස් කරන්න බලන්න. ඒක කියන්නේ ඒක සාමාන්‍යයෙන් ලිප්ස්ටික් හරි ටෙක්නික් එකට ලිප්ස්ටික් එකක් ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ලිප් ලයිනර් එකක් යූස් කරනවා. යූස් නොකර ඉන්නත් පුළුවන්. නමුත් අර ලිප් එකේ හැඩය හදාගන්න ලස්සනට ඒ ලයින් එක ගන්න අනිවාර්යෙන් මේ ලිප් ලයිනර් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් මේකප් ආටිස්ට්ලා නම් අනිවාර්යෙන් ලිප් ලයිනර් එකක් යූස් කරනවා. ඉතින් ඔයත් ලිප්ස්ටික් එකක් ගද්දී අනිවාර්යෙන් ඒකට වඩා ටෝන් දෙක තුනක් කියන්නේ මේ කලර් එක ටිකක් වැඩි තද ඩාර්ක් කලර් එකක් ඒකට සමාන කලර් එකක් ගන්න ඩාර්ක් කලර් එකක්. එතකොට ලිප්ස්ටික් එක ලස්සනට අපේ ස්කින් එකත් එක්ක මැච් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම කියන්නම්කෝ මම තව අයගේ දැකලා තව කෙනෙක් ගාගෙන ඉන්න දෙයක් මං අඳුරන්නේ නැති කෙනෙක් කියලා හිතනකො එහෙම දැකලා මට ආස හිතිලා මං ගෙදර ඇවිල්ලා මගේ තියෙන ලිප්ස්ටික් වලින් හදලා මට අර ඒ කලර් එකම ආපු ලිප්ස්ටික් ලිප් කොම්බෝ තියෙනවා 3-4ක් විතර ලස්සන කලර්ස්. ඉතින් ඒ ඔක්කොම කලර්ස් ටික මම කරන්නේ කලර්ස් 4ක් අරගෙන. ඉතින් ඒ කලර්ස් අතරින් මට කලර් කම්බිනේෂන් 3ක් හරි 4ක් හරි කරන්න පුළුවන්. ඒ වගේම අර තනියෙන් අපි මේ කලර් එකම ගන්නවා නම් ඔක්කොම මට කලර්ස් 8ක් තියෙනවා. සතිය දවස් 7ට මේ හරියන්න කලර්ස් ටික ඒ අර ලිප්ස්ටික් කලර්ස් අතරින් මට හදාගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම වැඩි කියවන්න නැතුව එන්නේ කලර් කම්බිනේෂන් එක ඔයාලට පෙන්නන්නම්. මම යූස් කරන කලර්ස් ටික මුලින්ම කියන්නම් මම යූස් කරන කලර්ස් ටික මොනවාද. ඉතින් මේ තියෙන්නේ මම යූස් කරන කලර්ස් 4. මේක CC මම ඔයාලට මේ වගේ වීඩියෝ කරලා තියෙනවා. පළවෙනියට මගේ වීඩියෝ එක බලන කෙනෙක් නම් කලින් වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. මේවා මම කලර්ස් ගාලා තනියෙන් ඒ කලර් එක ගාලා පෙන්නලත් තියෙනවා. මේ තියෙන්නේ CC UK එකේ coffee color එක liquid matte liquid එකේ coffee කියන lip cream එක. ඉතින් ඒ වගේම Viana එකේ matte touch මේවා මම ඔයාලට පෙන්නලා තියෙනවා. Siren red කියන color එක රතු පාටක් එක. මෙන්න මේ Siren red කියන color එක. ඒ වගේම choco brown කියන color එක. මේ තියෙන්නේ choco brown. මම දැන් apply කරන් ඉන්නේ ඒක. මේක M4 choco brown. M4 choco brown. අර siren red කියන එකේ M10. siren red කියන්නේ M10. එතකොට අනිත් එක තමයි මගේ හැමදාම ෆේවරිට්ම කලර් එක. මේක නම් මට එපා වෙන්නේ නැහැ. ස්පයිසි මොකා. මේක M12. මම ඉස්සර මේකට ස්පයිසි මොචා කියලා කිව්වේ. හරි නම ස්පයිසි මොකා. ලු. හරිද? එතකොට මේ තියෙන ස්පයිසි මොකා M12. හරිද? ඉතින් මේ ටික තමයි මම යූස් කරන්නේ මේ ලිප් කම්බිනේෂන් ටික හදන්න. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනට මේ ලිප් කම්බිනේෂන් ටික හදමු. ඊට කලින් මතක් කරනවා ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මාව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න. හරි මම චුට්ටක් හරි දැන් මම ස්ක්‍රීන් එක ළඟටම ආවා. ඉතින් හොඳටම ලිප්ස්ටික් ටික පිහදගෙන මන් දැන් තියෙන්නේ. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ එකේ කරා නේද ලිප් එක්ස්ෆෝලියේට් කරන මේ ලිප් කොම්බෝ එකක්. ඉතින් ඒක මාරම හොඳයි. ඇත්තට මම ඔයාලට ඒක කිව්වනේ. ඔයාලා ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ රිසල්ට් එක කියන්න මට.
ඉතින් ඔයාලට පේන ඇති මගේ ලිප්සුත් ඩාර්ක් ගතිය, කියන්නේ ලිප්ස් වල මේ යට තියෙන ඩාර්ක් ගතිය ඔක්කොම නැති වුණා මේ ඒ ප්‍රොඩක්ට් එක නිසා. 4 elements ලගේ ඔයගොල්ලෝ ඒක බලන්න මගේ වීඩියෝ එක. ඉතින් මේ බලන්න මේ ලිප්ස් හොඳට මේ ඩ්‍රයි වෙන්නේ නැතුව මේ ලිප් බාම් එකක්වත් නැතුවනේ හොඳටම තියෙනවා ලිප්ස් දෙක. ඔයාලා try කරන්න ඕනේ ඒකේ වෙනස තේරෙන්න. නිකන් අර මේ ලිප් බාම් එකක් ගෑවා වගේ නෙවෙයි. ඒකේ ලිප් බාම් එක ගෑවහමත් හරිම comfortable අර තොල් වල නිකන් ඇලිලා වගේ එහෙම තියෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලලා අරන් බලන්න මාර වෙනසක් ඒක. හරි. මුලින්ම මම try කරන්න හදන්නේ මෙන්න මේ දෙක. M12 spicy mocha එකයි coffee color එකයි. ඉතින් මං ගොඩාක් වෙලාවට මං ආස lip color එකක් තියෙනවා. නිකන් brown එකක්. ඒක මේ darkම brown නෙවෙයි. light උත් නෙවෙයි ටිකක් මැද්ද යන medium brown එකක්. හැබැයි මම කොච්චර අර lipstick ගත්තත් මට ඒ color එක ආවේ නැහැ. ඉතින් මම නිකන් ඉන්න ගමන් මේ දෙක try කරලා බැලුවා. ඉතින් ඒ මං ආස කලර් එකම මට හම්බුණා. ඉතින් ඒක අපි try කරලා බලමු. ඉතින් මුලින්ම මෙන්න මේ coffee කියන කලර් එක අරගෙන ඔන්න මම දැන් coffee කියන කලර් එක අරගෙන මෙන්න මේ විදිහට ගන්නවා. චිට්ටක් ගා ගන්න. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ M12 spicy mocha ඒ කලර් එක ඊට උඩින් apply කරනවා. ඊට පස්සේ හොඳට මේක ගොඩාක් කරන්න එපා එහෙම. ඒක නිකන් අර අමුතු වෙනවා නෝගේ වැඩියෙන් ගෑවනවා. හරි. මෙන්න මේ කලර් එක මාරම ලස්සනයි. මේක මට වෙන තැනකින් ගන්න එහෙම මේ බැලුවා තිබ්බේ නැහැ. මං ගත්තේවත් එහෙම හරි කියේ නැහැ. ඉතින් මෙන්න මේක මාරම ලස්සන කලර් එකක්. මීඩියම්. කියන්නේ ඩාර්ක් බ්‍රවුන් උත් නෙවෙයි. ලයිට් බ්‍රවුන් උත් නෙවෙයි. ලස්සන නියුඩ් ෂේඩ් එකක්. ඕනම ඩ්‍රෙස් එකකට මැච් වෙනවා. මාර ලස්සනයි මේක. ඔයාලා මේකට ආසයි නම් මෙන්න මේ දෙක අරන් try කරලා බලන්න. හරි, ඊළඟට මම try කරන්න යන්නේ මේ siren red කියන කලර් එකයි coffee කලර් එකයි. මට ආස හිතුණා dark red එකක් නිකන් wine red උත් නෙවෙයි. ඒක නිකන් maroon වගේ නෑ. නිකන් dark red එකක් ඒක. එන්නේ ඒ කලර් එක මම හෙව්වා. ඒ කියන්නේ මට එහෙම ආස කලර් එකක් හම්බුනේ නැහැ. ඉතින් මම ඒක හැදුවා. ඉතින් අපි බලමු මේ දෙක use කරලා මං කොහොමද මං ආස පාට හදාගත්තේ කියලා. ඉතින් අර විදිහටම ඔයාලා ලයින් එක ඇඳ ගන්න. මේකෙදී නම් lip liners use කරන්න ඕනෙම නැහැ. මොකද අපි මේ dark color එකේ line එක අඳින නිසා. මේ ඔයාලට ඕනේ නම් use කරන්නත් පුළුවන්. එහෙම ඇඳ ගන්න අත ඇද වෙනවා නම් අර අත වෙවුලනවා වගේ වෙනවා නම් මේ එහෙම ඇඳ ගන්න පුළුවන්. හරිද? මේක චුට්ටක් තව ගන්න ඕනේ. හරි. අඩු වැඩි කරගන්න ඔයාලා කැමති විදිහට ඒ ඔයාලා ආස කලර් එක මේකෙන් අඩු වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ රෙඩ් එක.
ඔන්න බලන්න මේකේ මම ලයිනර් එකක් ඇඳේ නැහැනේ. දැන් අර ලිප්ස්ටික් එකමනේ හප් කරේ. හප් කරේ කියන්නේ මොකද කියන්නේ? මෙහෙම කරේ. ඉතින් මේ එතකොට මගේ ලිප්ස් දෙකේ අර කිසිම හැඩයක් නැහැ. ඔයාලට තේරෙනවද? ඔන්න බලන්න මම දැන් ලයිනර් එකක් අරගෙන මේකේ හැඩේ ලස්සනට ගන්නවා. මේ කොෆි කලර් එකට ගැලපෙන්නම තමයි මේ කලර් එක ගන්නකොට දැක්කද මම මේ වෙන පාටක් ගාලා එක කැත වුණා. හරි ඉතින් මේ තියෙන්නේ කොෆි කලර් එකයි සයිරන් රෙඩ් කියන කලර් එකයි මික්ස් කරාම එන ලිප් කම්බිනේෂන් එක. ඉතින් ඒක මාර ලස්සනයි නයිට් පාටි එකට මොන හරි අර ගොඩක් මේ ලයිට් කලර් ඩ්‍රෙස් එකකට මේ වගේ කලර් එකක් දැම්මහම මාර ඩීසන්ට් ලුක් එකක් එනවා. ඉතින් ඔයාලත් ආසයි නම් මේ කලර් එකට මේ දෙක try කරලා බලන්න. තනම වටෙත් එක්කම ලිප්ස්ටික් ගණන් ගන්න එපා. හරි. අපි ඊළඟට try කරන්න යන්නේ මම තවත් ආසෙක මේ ලිප්ස්ටික් කම්බිනේෂන් එකක්. ඒක නිකන් පීච් වගේ කලර් එකක්. ඒක නිකන් පින්කිෂ් බ්‍රවුන් ඒ වගේ යන කලර් එකක්. මම අර මුලින්ම ඇප්ලයි කරන් හිටියේ මේ කලර් එක ඒ කම්බිනේෂන් එක තමයි. හරි අපිට ඒක හදන්න ඕන වෙන්නේ මෙන්න මේ සයිරන් රෙඩ් එකයි M4 choco brown එකයි. මේ දෙක මික්ස් කරලා තමයි ඒක හදන්නේ. ඒකට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ දැන් මේවා මේ බුලට් ලිප්ස්ටික් නේ. කියන්නේ මෙහෙම ගානේවනේ මේවා අපිට අර ලයින් එක හරියට අඳින්න අමාරුයි. එහෙමනම් අපි අර පින්සලකට මේ බ්‍රෂ් එකකට අරගෙන මේ අඳින්න ඕනේ. ඉතින් එහෙම අඳින්න ලිප් ලයිනර් බ්‍රෂ් මේවා නැත්තම් ඔයාට පුළුවන් ලිප් ලයිනර් පෙන්සිල් එකකින් රෙඩ් කලර්ම අර සයිරන් රෙඩ් එකට සමාන රෙඩ් එකක් අරන් ඒ රෙඩ් කලර් එකකින් ලිප් ලයින් එක ඇඳගන්න. ඉතින් ඔන්න බලන්න මම ලිප් ලයින් එක අඳින හැටි. මුලින්ම මම යූස් කරන්නේ මේ සයිරන් රෙඩ් කියන කලර් එක. මේක ලොකුවට මේක ඉස්සලම අර මේ බ්‍රවුන් ගතිය යවා ගන්න. මේක ලොකුවට ගන්න යන්න එපා. මේක චුට්ටයි කලර් එක ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ choco brown කියන එක කලර් එක. මේක ගොඩක් වෙලාවට මම රෙඩ් එකත් එක්ක මික්ස් කරනවට වඩා මම හිතනවා අර ලයිනර් එක ඇඳලා රෙඩ් ලයිනර් එක ඇඳලා ලයිනර් එකත් එක්ක මික්ස් කරාම මේකේ අර බ්‍රවුන් ගතිය පේනවා වැඩි. ඔයාට ටිකක් රෙඩ් ගතියට ඕන නම් මේ විදිහට කරන්න පුළුවන්. මම ඔයාලට ආයි පෙන්නන්නම්. මොකද මම ගාගෙන හිටපු කලර් එකට වඩා මේක ටිකක් මේ ඩාර්ක් වැඩි. මම ඉස්සෙල්ලා යූස් කරේ මේ ලිප් ලයිනර් එක රෙඩ් කලර් ලිප් ලයිනර් එක ඇඳලා මේ කලර් එක ගාපු එක විතරයි. ඉතින් මේ තියෙන නිකන් ඩාර්ක් ගතිය ටිකක් වැඩි මේ කලර් එකක්.
මේකත් ලස්සනයි. ඔයාලා රෙඩ් වලට ලොකුවට යන්න ආස නැත්නම් රෙඩ් කලර් එක ටිකක් හයිලයිට් වෙනවා වැඩි වගේ හිතන වෙලාවට ඔයාලට පුළුවන් මෙහෙම මික්ස් කරලා මේ කලර්ස් දෙක මික්ස් කරලා මේ වගේ තද කලර් එකක් හදාගන්න. හරි දැන් මං හදන්නේ මේ රෙඩ් ලිප් ලයිනර් එක විතරක් ඇඳලා චොකෝ බ්‍රවුන් ලිප්ස්ටික් එක ඇප්ලයි කරන්න. ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලා ලිප්ස්ටික් ගන්න කලින් විනාඩි 15කට විතර කලින් අනිවාර්යෙන් ලිප්ස් දෙක මොයිස්චර් කරගන්න ඕනේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් ලිප් බාම් එකක් යූස් කරන්න විනාඩි 15කට විතර කලින් යූස් කරලා ඔයාලා ලිප්ස්ටික් එක ඇප්ලයි කරන වෙලාවට ඔයාලට මැට් ෆිනිෂ් එකක් නම් ලිප්ස්ටික් එකකින් ඕනේ ලිප් බාම් එක කෙලින්ම අයින් කරලම දාන්න වෙනවා. හැබැයි ග්ලොස් ලුක් එකකට ඔයාලා කැමති නම් ග්ලොස් ලුක් එකක් නම් ඔයාලගේ ලිප්ස්ටික් එක ගෑවට පස්සේ එන්නේ. ඔයාලා ඒකට කැමති නම් මේ ලිප් බාම් එක හැමම තියන්න පුළුවන්. ලිප් බාම් එක තියාගෙන මැට් ෆිනිෂින් එකක් ගන්න අමාරුයි. එතකොට නිකන් ග්ලොසි ලුක් එකක් එනවා. ඒ නිසා මැට් එකකට කැමති කෙනෙක් මැට් ෆිනිෂ් එකකට කැමති කෙනෙක් ලිප් බාම් එක තියන්න එපා. ඒක යවන්න. ලිප්ස් දෙක මොයිස්චර් කරගෙන තියාගත්තාම අර අනවශ්‍ය විදිහට වේලෙන ගතිය නිකන් අර ඉරි තලුන ගතිය ලිප්ස් වල නැති වෙනවා. බ්‍රවුන් එක ඔයාලට මේක ටිෂු එකකින් ටැප් කරගත්තාම මේ තියෙන අර ටිකක් ග්ලොසි වගේ ඒ ලුක් එක නැති වෙනවා. මට ඒව කරන්න අමතක වුණා. නැත්නම් මම සාමාන්‍යයෙන් ලිප්ස්ටික් එක ඇප්ලයි කරලා චුට්ටක් ටිෂු එකක් මෙහෙම තියලා ටැප් කරනවා. එතකොට මේ අර ග්ලොසි වගේ ගතිය නැති වෙනවා. ඔන්න බලන්න. ඔන්න මේ තියෙන විදිය තියෙනවනේ. ඔන්න බලන්න මම මේකේ මෙහෙම ඒ ටිෂු එක ඔක්කොම සවුත් වෙලා තියෙන්නේ. ඒ ගතිය නැති වෙනවා. ඉතින් මේක තමයි මම වීඩියෝ එක කරනකොට මුලින්ම ගාගෙන හිටපු කලර් එක. මේකත් හරි ලස්සන කලර් එකක්. ඕන ඇඳුමකට මැච් වෙනවා. අර charm කලර් එකක්. ඉතින් මේකත් මම ගොඩාක් ආස කලර් එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ කලර් එකට ආස නම් චොකෝ බ්‍රවුන් එක රෙඩ් කලර් ලිප් ලයිනර් එකක් එක්ක ඇඳලා බලන්න ගාලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ ලිප් කොම්බෝ ටික හදාගත්තේ. ඉතින් මං හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් එන්නේ නැති. ඔයාලා ආස කලර් එක අර ඔයාලා හිතන එක්සැක්ට් කලර් එක ඔයාලම හදාගන්නේ දැන් කොහොමද කියලා නේද? ඉතින් මං ගොඩක් සතුටුයි මගේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම්. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්, තව ඔයාලට අහන්න දේවල් තියෙනවා නම් ඒ හැමදේම මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාලගේ කමෙන්ට්ස් හැම එකකටම මම රිප්ලයි කරනවා. කලින් ඒවටත් රිප්ලයි දාලා තියෙනවා. ඉතින් ඔයාලගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මගේ Facebook page එකක් තියෙනවා. ඒකට message එකක් දාන්න. ඉතින් එහෙනම් ඔයාලට ආයි දවසක ගොඩාක් වටින වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තුෙන් මම අද ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම bye bye.